ආයුබෝවන් දෙමාපියන් සහ දරුවනි. මම මේ පෙන්නන්නේ මම ඉන්ටර්නෙට් එකේ දැකපු රිසර්ච් ෂීට්ස් කිහිපයක්. මේ දරුවන්ගේ ඉංග්‍රීසි හරුණකොට අනිත් සබ්ජෙක්ට්ස් වලට හොඳ රිසල්ට්ස් තියෙනවා. මම ඔයගලන්ට විශ්වාසයෙන් යුතුව කියනවා සයන්ස් මැත්ස් වගේ සබ්ජෙක්ට්ස් වලට C එකක් ගන්න පුළුවන් දරුවෙක්ට අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට A එකක් ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය නිසි මඟ පෙන්වීමක් සහ සුළු කැපවීමක්. ඉතින් මේ දේ ලැබුණ නැති වුණාම දරුවන්ට මේ වගේ රිසල්ට්ස් එනවා. ඉතින් අපේ රටේ මේ දරුවන්ගේ මේ ගැටලුවට පිළිතුරක් විදිහට අපි සෙන්න 2යි පන්ති 3යි වැඩසටහන ගෙනල්ලා තියෙනවා. මම මුලින්ම මම ගැන හැඳින්වීමක් කරලා ඊට පස්සේ අපේ කෝස් එක ගැන කියන්නම්. මම ගීෂාත් පීරිස්. මම උපකාරක පන්ති ගුරුවරයෙක් වගේම වෛද්‍යවරයෙක්. මම මූලික උපාධිය MBBS උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඊට පස්සේ ගුරුවරුන් සඳහා වන ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරචර් ඩිප්ලෝමාව විවෘත ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන තියෙනවා. අපේ කෝස් එක ගැන විස්තර කරොත් එහෙම මේ කෝස් එක ඒක නමින්ම කියන විදිහට සෙමිනා 2කින් සහ පන්ති 3කින් යුතු කෝස් එකක්. ඒක තියෙන්නේ ඉස්කෝලේ නිවාඩු කාලේ උදේවරුවල. හැමෝටම සහභාගී වෙන්න පුළුවන් වෙලාවක. මේ වගේම මේ කෝස් එකේ පළවෙනි සෙමිනා එකට කලින් ඉඳලම මේ කෝස් එක පටන් ගන්නවා. අපි හැම දරුවෙකුටම ස්ටඩි ප්ලෑන් එකක් ලබා දෙනවා. මේ ස්ටඩි ප්ලෑන් එකේ අරමුණ තමයි ළමයින්ට වොකැබියුලරි පාඩම් කරවීම සහ ටෙන්සර්ස් ගැන මූලික අවබෝධයක් ලබා දී සෙමිනා එකට ගෙන්වා ගැනීම. ඕගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනේ. අපේ මේ ළමයි ඉංග්‍රීසි වලට අඩු ලකුණු ගන්න එක හේතුවක් තමයි වොකැබියුලරි එකේ ඒගොල්ලන්ගේ තියෙන ඒ නොලෙජ් එක ඒගොල්ලන්ගේ තියෙන මේ වර්ඩ්ස් ගැන තියෙන නොලෙජ් එක අඩුයි. එතකොට ඒක වුණාම එයාට රචනාව ලියන්න ගියාම හිර වෙනවා. එයාට අවශ්‍ය අදහස රචනාවේ කියාගන්න වචන දන්නේ නැති වුණාම එයා ඊට වඩා සරල අදහස් වෙන වචන භාවිතා කරලා කියන්න ගිහිල්ලා එතන වරද්ද ගන්නවා. ඉතින් මේක නැති කරගන්න යම්කිසි මේ වැදගත්ම වචන ටික ඒගොල්ලෝ දැනගන්න ඕනේ. හැබැයි දැන් විභාගයට ළඟ හින්දා ඕගලන්ට වචන ගොඩාක් පාඩම් කරගන්න අමාරුයිනේ. ඒක නිසා විභාගයට අත්‍යවශ්‍යම වචන. ඔයාට රචනාව ලියන්න ඕනම කරන වචන ටික ඒක නැතුව බෑ. ඒ ටික නැතුව හරියට රචනාව ලියා ගන්න බෑ. අන්න ඒ වගේ වචන අපි තෝරලා අපි ස්ටඩි ප්ලෑන් එකක් හදලා දීලා තිනවා මේ දවස්වල මේවා පාඩම් කරගන්නයි කියලා. අපි වැඩිපුර ලොකු බරක් දෙන්නේ නැහැ මේකෙදි ළමයින්ට. ඕගලන්ටම තෝරගන්න පුළුවන් ඕගොල්ලෝ දවසකට පාඩම් කරන්න පුළුවන් වචන 3ද 4ද 5ද කියලා. ඒ අනුව අපි ඕගලන්ට ස්ටඩි ප්ලෑන් එක හදලා දෙනවා. ඒක එකක්. ඊට පස්සේ ටෙන්සර්ස් ගැන අවබෝධය ලබා ගන්න අපි පොඩි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ උපරිම පැයකට වඩා අඩුයි. ඒ වීඩියෝ එක නරඹලා හිමීට ඔයගොල්ලන්ට තියෙන මේ වීඩියෝ එක නරඹලා ඒකෙන් තියෙනවා chart එකක් හදාගන්න. ඒ chart එකේ පෙන්නලා දීලා තියෙනවා හැම ටෙන්ස් එකකම තියෙන පොදු ස්වරූපය. ඒක වීඩියෝ එක බලුවාම ඔයගලන්ට තේරෙයි. ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මේ chart එක හදාගෙන ෆස්ට් සෙමිනා එකට එන්න ඕනේ. එතකොට ස්ටඩි ප්ලෑන් එකේ මේවා මේ විදිහට කරන්නයි කියලා ඒ ප්ලෑන් එක තමයි අපි දෙන්නේ. ඊට පස්සේ ෆස්ට් සෙමිනා එකේදී අපි විභාගයට අවශ්‍යම ග්‍රැමර් කොටස් ටික සරලව මම කියලා දෙනවා. ෆස්ට් සෙකන්ඩ් සෙමිනා දෙකේදී ඒක තමයි කරන්නේ. ෆස්ට් සෙමිනා එකේ උගන්වන දේවල් වලින් ගෙදරදී කරන්න එක්සර්සයිසස් දෙනවා. ඒ ටික කරගෙන ඔයගොල්ලෝ දෙවෙනි සෙමිනා එකට එනවා. දෙවෙනි සෙමිනා එකේදී අපි ඒ වගේම ග්‍රැමර් කොටස් උගන්වනවා. ඒ වගේම අභ්‍යාස දෙනවා. ඒ අභ්‍යාස ටික කරගෙන ඕගොල්ලෝ ෆස්ට් ක්ලාස් එකට එන්න ඕනේ. අපි ක්ලාසස් වලදී මූලික වශයෙන්ම බලන්නේ සෙමිනා දෙකේදී ඉගෙනගත්තු ග්‍රැමර් ටික යූස් කරන හැටි. අපි ඒක කරන්නේ past papers එක. අපි past papers බලමින් ඒවා වල තියෙන ප්‍රශ්න කරමින් අපි ඒ ග්‍රැමර් කොටස් පුහුණු වෙමු. ඒ වගේම අපි හැම ළමයෙක්ගේම ලෙටර් එකක් සහ එසේ එකක් මේ දැන් ඔන්ලයින් එන ළමයින්ටත් ඒ ලෙටර් එකයි එසේ එකයි ලියලා පෝස්ට් කරලා මට එවන්න පුළුවන්. මම ඒව බලලා ආයෙත් ඒ ළමයිට නැවත පෝස්ට් කරනවා. ඒ විදිහට අපි ළමයින්ට කියලා ඒ රචනා ලියාගෙන ඒවා කරෙක්ට් කරනවා. එහෙම කරලා අපි විභාගෙට කොහොම හරි එකක් ලබා ගන්න තැනට ඕගලම ගෙනියන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණාට ස්තුතියි. අපි මේ වැඩේ කරගෙන යමු. ඕගලන්ගේ යම්කිසි කැපවීමක් තියෙන්න ඕනේ. ඉතින් වචන පාඩම් කරනවා කියුවාම සමහර ළමයි ක්ලාසස් එතනින්ම නවත්තනවා. වචන පාඩම් කරන්න කැමතිම නැහැ. හැබැයි මම වචන පාඩම් කරන්න ඕගලන්ට නිකම්ම කියන්නේ නැහැ. මම ඒක ඕගලන්ට පාඩම් කරන විදිය ලේසි මතක තියාගන්න පහසු ක්‍රම දෙකක් උගන්වනවා. ඒක මම ස්ටඩි ප්ලෑන් එක දීලා ඊට පස්සේ තව වීඩියෝ එකක් දාන්නම්. ඉතින් අපේ මේ වැඩසටහනට එකතු වෙන්න ඕගලන්ට මම
ඉන්ඩිවිජුවලයිස්ඩ් ස්ටඩි ප්ලෑන් එකක් දෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ මට්ටමට ගැලපෙන තමයි වචන ටික හදලා දෙන්නේ. එතකොට ඒකට ඔයාගේ අන්තිම ටර්ම් ටෙස්ට් එකේ ලකුණු මට කියන්න ඕනේ. ලකුණු කියන්න මේ ඔක්කොම පුද්ගලිකයි රහසිගතයි අපි වෙන කාටවත් මේක කියන්නේ නැහැ. වෙන කොහෙවත් අපි අඩුම තරමේ දැන් ඕගොල්ලෝ අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඒකක් ගත්තයි කියමු. එහෙමයි කියලා අපි ඔයාගේ නමත් එක්ක ඇඩ්වර්ටයිස් කරන්නවත් නැහැ. අපිට ඒව මොකුත් ඕනේ. අපි දන්නවා ඕගොල්ලෝ තව ක්ලාස් වලට යන ගමන් තමයි මේ කෝස් එකට එන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඕගොල්ලන්ගේ නම් කොහෙවත් පළ කරන්නේ නැහැ. ඕගොල්ලෝ ක්ලාස් එකට ඇවිල්ලා උපරිම දෙයක් ගන්න. ඒක තමයි අපිට ඕනේ. අපිට පුළුවන් ඕගොල්ලන්ව ඒකකට ගෙනියන්න. S තියෙන ළමයිව ඒකක් කරන්න පුළුවන්. ඒ විශ්වාසය අපිට තියෙනවා. එතකොට ඒ විශ්වාසයත් එක්ක ඕගොල්ලෝ ජොයින් වෙන්න යම් කැපවීමක් කරන්න ඕනේ. කැපවීම කරන්න තු කිසි දෙයක් ලබා ගන්න බෑ ජීවිතේ. එතකොට අපි මේ විදිහට කරගමු. ඕගොල්ලෝ මම මැසේජ් එකේ ඉල්ලලා තියෙන ඔයාගේ අන්තිම රිසල්ට්ස් මොනවද ඉංග්‍රීසි අන්තිම ටර්ම් ටෙස්ට් එකේ ඉංග්‍රීසි රිසල්ට්ස් මොනවද? ඒ වගේම පුළුවන් නම් ඕගලන්ගේ ඉංග්‍රීසි පේපර් එක ෆොටෝස් ගහලා ඒ හැම පැති ටිකම ඔක්කොම ෆොටෝස් ගහලා රචනෙත් ෆොටෝස් ගහලා ඒවත්. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා දැනට දන්නේ මොනවද? ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. ඒ අනුව අපි ඔයාට අවශ්‍ය වචන ටික හදලා දෙන්නම්. ඒව මතක තියාගන්න ක්‍රම කියලා දෙන්නම්. ඒ අනුව අපි යම් වචන ටිකක් මතක තියාගෙන ෆස්ට් සෙමිනර් එකට එන්න. අපි එතන ඉඳලා ග්‍රැමර් ටික ඉගෙන ගමු. ආයිත් මුල හරිය ඉඳන් සරලව. උපරිමේ වෙනකන් ඇඩ්වාන්ස් ඒව වෙනකන් ඉගෙන ගමු. හැබැයි මේ ඔක්කොම විභාගයට එන ඒවා. අපි එහෙම ඉගෙනගෙන අපි O level exam එකට ඉංග්‍රීසි වලිට ඒකක් අරගමු. එහෙනම් අපි ගිහින් එන්නම් නැවත හමු.